ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්නේ මට මේ ඊයේ පෙරේද වෙච්ච අත්දැකීමක් බෙදා ගන්න. අත්දැකීම කියනවා නම් ක්ලයන්ට් කෙනෙක් යාමට කෝල් කරලා නමුත් මාව කන්ටැක්ට් කරගෙන බැරි වුණා. බැරි වෙලා කොහොම හරි මම එක දවසක මම දැම්ම මැසේජ් එකක්. මිස් එහෙනම් එන්න පුළුවන්ද? එහෙනම් හෙට එන්න. ඊට පස්සේ එයා කිව්වා හරි මිස් මම එන්නම් කියලා. මොකද එයාට තිබ්බේ යාගේ මේ කොණ්ඩේ එක්ස්ටෙන්ෂන්ස් දාලා මගෙන් ගණන් එහෙම ඇහුවා. මෙහෙම එක්ස්ටෙන්ෂන්ස් එක රිමූව් කරලා ආයි දාගන්න ඕන කියලා කිව්වා. රිම්දන් කොහොමද මෙහෙමයි සාමාන්‍යයෙන් ඕකට නෙමේ 8 10 15 10 අතර යයි කියලා ඉවරලා මං එයාට ෆෝන් එකෙන් කිව්වා. කියලා මං කිව්වා ඒත් මේ විදිහටත් කිව්වා මිස් කොණ්ඩේ බලන්න නැතුව කරන්න තියෙන මොකක්ද කියලා බලන්න නැතුව එහෙම ගණන් කියන්න අමාරුයි කියලාත් කිව්වා. මොකද කියන්නේ එතනදී අපි ගොඩක් බලන කොණ්ඩේ thickness එක කයි length එකයි ඒ දේවල් බලලා තමයි ගොඩක් වෙලට අපිට ගාන කියන්න පුළුවන් වෙන්නේ. මොකද ඒක කියන තරම් ලේසි නෑනේ. මොකද ඒක කරන අපිනේ දන්නේ. සැලුන් කරන අපි තමයි ඒක දන්නේ. ඊට පස්සේ කොහොම හරි මෙයා මේ සැලුන් එකට ඇවිල්ලා එයා ආව හරියට 11 මාර වෙද්දී ආවා. හැබැයි මම චුට්ටක් එන පරක් වුණා. මම පැය භාගයක් පරක් වුණා චුට්ටක් නෙමෙයි. මොකද තව ඩ්‍රෙසින් එකකට ගිහිල්ලා තමයි මම එතෙන්ට ආවේ. ඒ ආවට පස්සේ එයාත් එක්ක කතා කරද්දි මම එන්න කියලා එයාගේ කොණ්ඩේ හරියටම බලනකොට ඇත්තටම ගොත් සෑහෙන තුනේ කියන්නේ තුනීම තුනී තට්ටේ පේනවා තුනී බැලුව එක්ස්ටෙන්ෂන්ස් ටික ඒක ගහලා මම හෙව්ව කවද්ද මිස් මේක කරේ දැන් කරලා මාස 2යි කිව්වා මම හෙව්ව කොහෙන්ද කරේ කොහෙද මාතර පැත්තෙන් කිව්වා කරේ හරි කමන්නේ කොහෙන් කරත් ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ ඒක මම මොකද කරේ මම බලද්දී ඇත්තට මේක බලන්න බෑ මොකද එදා දවසේ ඇත්තටම කෑවෙත් නැහැ කන්න බෑ ඒ කියන්නේ ඊ තරම් ඒකේ හරියට එකක් හරියට ක්ලීන් වෙලා නැහැ එක්ස්ටෙන්ෂන්ස් හරියට ක්ලීන් වෙලා නැහැ එතකොට කන්ඩිෂනර් දාලා තියෙනවා ඒවා ඒ කන්ඩිෂනර් දාපුවා ඒවා හැමම හිටලා ගලලා මම වීඩියෝස් දාන්නම් ඒවත් එක්ක ওই විදිහට ඉතින් කරද්දි මං කෝ මිස් දැන් මේක රිමූව් කරන එකනේ කරන්න ඕනේ මං කෝ හරි අපි රිමූව් කරමු හරි දැන් යාත් එක්ක කතා කර එයා මොකක්ද එයාගේ විස්තර දැනගන්න එපයි නැතුව බෑනේ මම මේක රිමූව් කරා ඒ කියන්නේ එක්ස්ටෙන්ෂන්ස් 4ක් විතර හදන්න පුළුවන් එකක් තමයි එක එක්ස්ටෙන්ෂන්ස් එකක් විදිහට අරන් තියෙන්නේ. දාලා තියෙන්නේ මේ ඒරියා එකට විතරයි. මෙහෙට දාලා නැහැ. මේ ඒරියා එකට දාලා නැතුව මේ හරියට විතරයි. ඒ කියන්නේ එකකින් 4ක් වෙන් කරන්න පුළුවන්. එක එක්ස්ටෙන්ෂන්ස් එකකින් 4ක් වෙන් කරතයි. ওই විදිහට කොහොම හරි ඔක්කොම ටික ගැලෙව්වා. ගලවලා කිව්වා හරි ඔලුවට සනීපයි කිව්වා නේ ෂෝක් කිව්වා. ෂෝක් කියලා ඔක්කොම කිලිවලා දැන් අපි ආපහු මේක හදමු කිව්වා. මං කොමිස් එක මෙහෙම හදන්න බෑ. මොකද මේ එක එක්ස්ටෙන්ෂන්ස් එක වෙන් කරන්න ඕනේ. මේක වොෂ් කරන්න ඕනේ. කන්ඩිෂනර් වල දාලා තියන්න ඕනේ. පැහැදිලි කර කිව්වා ඊට පස්සේ කිව්වා අයියෝ ඉතින් මම හිතුවේ මේ අදම දායි කියලා මං කොමිස් මම වේලසන් මිස්ටර් ෆෝන් එකෙන් කිව්වනේ. අද එන්න කිව්වේ මිස්ටර් රිමූව් කරන්න විතරයි. කොහොමත් අද අනිත් එකයට ඔයිල් මසාජ් එකකුත් කරන්න ඕනේ කිව්වා. රිමූව් කරලා ඔයිල් මසාජ් එක කරලා ආයි එක්ස්ටෙන්ෂන්ස් එක දාන්න ඕනේ කිව්වා. එතකොට එක්ස්ටෙන්ෂන්ස් එකක් දානවා කියන්නේ නිකන් මේ අයිබ්‍රෝ එකක් ගලවලා යනවා වගේ මෙහෙම ඇද්දා මෙහෙම දැම්මා එහෙම බෑ. ඇත්ත කතාව ගත්තොත්. අන්න මොනේ කිව්වා එයාට හෙට ගමේ යන්න ඕනේ. මං කිව්වා මිස් එහෙනම් මිස්ගේ කැමැත්තට තමයි කරන්නේ මම වගකීම ගන්නෙ නෑ. අනේ හරි කමන්නේ ඊළඟ පාර මොකක් හරි කරමු කිව්වා. ඊළඟ පාරත් ඉතින් ඕකමනේ මහලුකු මොකද එයා එක්ස්ටෙන්ෂන්ස් දාලා මාස 2යි. මං ගාවට ඇවිල්ලා ගැලෙව්වේ. හරිද? ඒ ඔක්කොම කරලා දැන් ගලවල ඉවරලා මං කො මිස්ටර් 6-7 වෙයි යන්න කිව්වා ගෙදර. මෙතන සැලුන් එකට ආවේ 11 මාට්ටනේ. 11 මාට්ට ඇවිල්ලා 12ටනේ වැඩේ පටන් ගත්තා. ඒකට මං ඉඳන් කිව්වා මිස් කොහොමත් යද්දි හවස 5-6 විතර වෙයි කිව්වා. කමක් නැහැ කියලාත් කිව්වා. ඊට පස්සේ නැයිති හවස් වෙද්දි කිව්වා යන්න ඕනේ කියලා. ඊට පස්සේ කොහොම හරි ඔක්කොම හරි ගිහිල්ලා එක්ස්ටෙන්ෂන්ස් ගැලෙව්වා. ගලවලා ඒක ඔයිල් මසාජ් එකකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට හෙයා මාස්ක් එකක්වත් දාන්න ඕනේ. හෙයා මාස්ක් එකක් දාමන් කොමිස් මේකට හෙයා මාස්ක් එකක් දාන්න ඕනේ. ඔයිල් මසාජ් එක කරන්න බෑ. ඊට පස්සේ මොකද කරේ? අර කොණ්ඩේ හොඳට වොෂ් කරලා ඉවරලා හෙයා මාස්ක් එකක් දැම්මා. දාලිවලා හරිය සනීපයි එක්ස්ටෙන්ෂන්ස් ටික ගලවලානේ තියෙන්නේ. ඊට පස්සේ ඒ අතරතුර මම කරේ මොකද? මමයි මගේ ගෝලයා එකතු වෙලා එක්ස්ටෙන්ෂන්ස් ටික ආයෙ රිකවර් කරලා ආයෙ හදලා. හැබැයි ඒක බෑ. ටයිම් මදි අපිට. හැබැයි ඒත් ඉතින් මේ ක්ලයන්ට්ගේ උමනාවනේ. ඒක කරද්දී අඩුම තරමේ මෙයත් එක්ක මම 8000 15000 අතර කියලා ගාන කතා කරගත්තනේ 8000 15000 අතර කිව්වහම රුපියල් 8000ක් අරගෙන ආවහම ඇද්ද 10000ක් අරගෙන ආවහම ඇද්ද 11000ක් අරගෙන ආවම ඇද්ද මම කිව්වේ 8000 15000 අතර කියලා එහෙම තමයි කිව්වේ මොකද කියන්නේ සමහර තැන් වලට ඕක අයින් කරන්නත් ගන්නවා
මේ ආයි දාන්න ගියත් කොහොමත් වෙනම charge කරනවා. ඊට පස්සේ කොහොම හරි මොකද කරේ දැන් මෙයා මේ ඔක්කොම හරි කියලා ඉවරලා දැන් ඔක්කොම මේ දාලා ඉවර වෙලා එක්ස්චේන්ජස් හදනකොනුත් හිටිය කොහොම හරි ක්ලයන්ට් ගියේ සැලූන් එකෙන් ගියේ හවස 6ට විතර එක්ස්චේන්ජස් හදනකොනුත් හිටියා ඇත්තටම මාර අමාරුවෙන් හැදුවා කොන්දත් රිදෙනවා එයාට විනාඩි 10ක් අපි කිව්වා ස්ටූල් එකක ඉඳගෙන ඉන්න මොකද මේ පොඩි වැඩක් කර කර තව ක්ලයන්ට් කෙනෙක්ගේ වැඩක් කර කර හිටියේ ඒ නිසා එතන පොඩ ඉඩ කඩ ප්‍රශ්නයක් තිබ්බා ඉතින් ඒ නිසා අපි චුට්ටක් ඉඳගෙන ඉන්න කිව්වා එතකොට කිව්වා විනාඩි 5ක්වත් ඉඳගෙන ඉන්න තිබුණ නැහැ කො කොන්ද රිදෙනවා කියලා එතකොට හිතන්න දවස් දෙකක වැඩක් අපි එක දවසෙන් කරා. දවස් දෙකක වැඩක්. මොකද පුරුදු වෙන්න කරන්නේව නෙමෙයිනේ. ඊට පස්සේ කොහොම හරි දැන් වැඩේ ඔක්කොම කරාට පස්සේ එක්ස්ටෙන්ෂන්ස් ඉතුරුයි. එක්ස්ටෙන්ෂන්ස් ඉතුරුයි. ඊට පස්සේ මම හැවුවා මොකද කියන්නේ මිස් ඔළුවේ උඩ කොටසට දානවද? එතකොට කිව්වා ඉඳගෙන මේ ඔව් මිස් දාමු නේද? එතකොට උඩ කොටසටත් මේ ඒරියා එකට ටිකක් දැම්මා. දාලා ඉවර වෙලා තව ඉතුරුයි. එතකොට මට කියනවා මිස් මේ ටිකක් දාමු කිව්වා. එතකොට දැන් මේ පරක්කුයි කී ඉඳලා වෙලා නැහැ කියපු කෙනා ආයි කියනවා ඒ ටිකක් දාමු කියලා. ඊට පස්සේ ඒ ටිකක් දැම්මා. කොහොම හරි අන්තිමට 5ක් 6ක් විතර ඉතුරු වුණා. බැරිම තැන මං කිව්වා මිස් මේක දැම්මොත් මොකද ඒ කොණ්ඩේ ටික්නස් එක වැඩි එකක් නම් දුකක් නැහැ ඕන තරම් දාන්න පුළුවන්. තුනි. හරියට කිව්වොත් තුනි ලැලි සංස්ථාවෙන් ගෙනලා මොකද මේව කරලා ගොඩක් එයා මේ මොනවාද කෙරටින්ද ස්ට්‍රේටින්ද පර්මින්ද කර්ලින්ද මොනවාද ගොඩාක් දේවල් කරලා හැබැයි එක තැනකින්වත් එයා ට්‍රීට්මන්ට් වලට ගිහිල්ලත් නැහැ එයාලට සැලූන් එකෙන් ට්‍රීට්මන්ට් කියලාත් නැහැ කරන්න කියලා ට්‍රීට්මන්ට් කිසිම දෙයක් කරලත් නැහැ එහෙම වෙලා තමයි ඔය ආවේ මම බෑ කිය තමයි වැඩේ බාරගත්තේ අන්තිමට thank you කිව්වා ඔයාලා තරම් කවුරුත් මෙහෙම කරන්නේ නැහැයි කිව්වා සෑහෙන දේවල් කියලා ඉවරලා අම්මෝ වැන්දේ නැති ටික විතරයි ඉතින් මේ හොඳ කියලා Facebook එකටත් ඇඩ් වෙලා ඉතින් එයා ක්ලයන්ට් ගියා කියන්නේ ඉතින් දානකොටත් මං කිව්වා මිස් මම මේ විදිහට කරන්නේ නැහැ වෙන්දට මොකද ඉගෙන ගන්න කරනව නෙමෙයිනේ අපි කරන ක්‍රමයක් තියෙනවනේ එයාගේ උමනාවට කරේ අනිත් එක දැන් මම හෙයාර් ඩ්‍රෙසර් වුණාට මට මගේ කැමැත්තට විතරක් දේවල් කරලා බෑනේ මම එයාගෙත් කැමැත්ත අහන්න එපා මොකද එහෙනම් මට පුළුවන් නේ මගේ කැමැත්තට විතරක් කරන්න මම මගේ ක්ලයන්ට්ටත් මූලිකත්වය දෙන්න ඕනේ එතකොට එයා කියන දේ අහන්න ඕනේ මං කිය දැන් මම කියනවා මිස් මේක මේ ඔලුවට වැඩි කියලා එයා දැනගන්න ඕනේ ඔව් මට මේක වැඩි මගේ කොණ්ඩේ තුනී කියලා හිතන නෑ එයාට එහෙම දෙයක් උමනා වුන්නේ නෑ එයාට උමනා වුනේ කොහොම හරි මේක කරගන්න ගමේ යන්න ඊට පස්සේ මට කියනවා ගමේ ගිහිල්ලා ආවට පස්සේ ආයි ඉතුරු ටික හදා ගන්නවා කිව්වා ඇත්තට මෙහෙම කරන්න බෑ මං කිව්වා මිස් එහෙමනම් තව මාස 6ක් විතර ඉඳලා ඕක මේ හදන්න මොකද නැතුව එහෙම කරන්න නැහැ නේ අතරකොද එක පැත්තකින් ඔලුවට අපහසුයි මං ඒත් කිව්වා මේ මිස් එහෙනම් ඊට පස්සේ මං අන්තිමට මෙහෙමත් කිව්වා මං කෝ ඉඳගෙන මේ මැසේජ් එකක් දාන්න කොහොමද ඔලුවට කම්ෆර්ටබල්ද කොහොමද කියන එක දාන්න කියලාත් කිව්වා කියලා ඉවර වෙලා දැන් අර පරක්කුයි කියලා ඊට පස්සේ කියන ඉතුරු එක්ස්ටෙන්ෂන්ස් ටිකක් දාන්නලු කොහෙටද මූට්ටු කරන්නේ කොණ්ඩේ තුනී වැඩි ඊට පස්සේ කොහොම හරි ඒක නොතේරෙන ගානට හැදුවා ඉතින් හරි ලස්සන්ට අවුට්පුට් එක ආවා හරි ලස්සන්ට ඇවිල්ලිවලා දැන් මෙයා ගියා ගමේ යන්නත් ඕනේ අනේ පැටියෝ යන්නම් කිව්වා ඊට පස්සේ බජට් එක කිව්වහම තමයි අපි කිව්වහම මෙහෙමයි ගාන මේකයි කිව්වට පස්සේ අනේ මං ගෙනාවේ 10 කියලා කිව්වා 10 ගෙනාවේ කිව්වා මොනවා කරන්නද ක්ලයන්ට්ව තියාගන්නයි 10 අරගෙන බෑනේ ඊට පස්සේ මං කිව්වා මිස් මෙහෙමයි හෙයා මාස්ක් එකක් දැම්මා ඒකේ ගානයි හෙයා මාස්ක් එකයි හෙයා මාස්ක් එක එතකොට අපි මහන්සි වෙච්ච වන් ඩේ ඒක හරි ඉක්මනටම එයාගේ වැඩේ කරලා දුන්නා 12ට පටන් ගන්න 6 වෙද්දි ඔක්කොම ඉවර කරා එච්චර දේවල් කරලා අන්තිමට මොකද මෙයා රුපියල් 11000ක් අපේ අතට දීලා මෙයා ගියා මෙයා කිව්වා මෙයාට වෙන සල්ලි නැහැ කිව්වා හස්බන්ඩ් බණී කිව්වා සල්ලි නැහැ කිව්වෙත් නැහැ මෙයා ගෙනාවේ නැහැ කියලා කිව්වා වෙන හස්බන්ඩ් බණී කියලා කිව්වා ඒ බණී කියලා ඉතින් එහෙනම් ඉතින් හස්බන්ඩ්ගෙන් අහලා එන්න එපා එද්දි බණී කියලා ඉවරලා කියලා මෙයා මොකද කරේ මෙයා ගිහිල්ලා මං කිව්වා මිස් කොහොමද කියන එක පහුවෙන්ද වගේ මට කියන්න කියලා හැබැයි දවස් 2කට 3කට පස්සේ අද මැසේජ් එකක් දානවා මේ මගේ ඔලුවටත් හරි අමාරුයි මං අවුරුදු 5ක් තිස්සේ මේව කරන්නේ මේ මාත් එක්ක වාද කරන්න එන්න ඕනේ නැහැ මට මේක කම්ෆර්ටබල් නෑ ඉතින් ඔන්න ලැබිච්ච දේවල් මං කියන්නේ ජීවිතේ කවදාවත් මිනිස්සෙක්ගෙන් සේවයක් අරගෙන Tamanට ඕනේ කියලා Taman ගමේ ගිහිල්ලා ආවට පස්සේ ඔය වගේ ඉතින් මං කියන්නේ හැම දේවල් කරන්න එපා කියලා. දැන් බලන්න මේ කොණ්ඩේ ඔයගලන්ට දැක්කහම මොනවද හිතෙන්නේ? මේ කොණ්ඩේ දැක්කහම ඉතින් ඇත්තටම කිව්වොත් ඇත්තටම දුකයි. මොකද කියන්නේ මෙහෙම එක්ස්ටෙන්ෂන්ස් එකක් කරනවද මේ බලන්න ඒක තමන්ගේ අතේ තියෙන මේන්ටේන් එක. එතකොට කොච්චර මේක ගලවන්න මහන්සියක් වෙනවද?
hair එකට හානියක් නොවෙන්න ඕනේ. සැහැණ පරිස්සමෙන් ගලවන්න ඕනේ. ස්කැලප් එකට හානියක් නොවෙන්න ඕනේ. එතකොට මේ වගේ hair එකක් අපි කොහොමද කියන්නකෝ මේක ෂැම්පෝ දාන්න එයාගේ ඔළුව අපි හොදනවා වගේම ඉතින් ඔයා මම කියන දේවල් නෙමෙයි. මෙන්න මේ වීඩියෝස් දිහා බලලා හැමදේම තීරණය කරන්න ඕනේ. ජීවිතේ කවදාවත් කෙනෙක්ගෙන් සේවාවක් කරගෙන ඒ මිනිස්සයාට බනින්න එපා. අරකයි මේකයි ඒකයි කියලා. බෑ කී තමයි මේක කරේ. බෑ කියලා කියන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. ඕනම දෙයක වටිනාකමක් තියෙනවා. මේ තියෙන ෆිනිෂින් එක. මේ වගේ ෆිනිෂින් එකක් තියෙනවා. ඕනම දෙයක වටිනාකමක් තියෙනවා. මේ තත්ත්වයට ගන්න මේ මිනිස්සයා මේ තත්ත්වයට ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනද? මං අහන්නේ ඇයි කෙනෙක්ට එක තේරෙන්නේ නැත්තේ? කෙනෙක්ට ඇයි තේරෙන්නේ නැත්තේ? තමන් සැලුන් එකක් දැම්මනම් තමන් ඒ වෘත්තිය කරනවා නම් තමන්ට දැනෙනවා ඒක. මෙච්චර හොඳ ෆිනිෂින් එකක් තියෙද්දි අර විදිහට බැනලා මැසේජ් එවන්නයි. මං අහන්නේ ඇයි එහෙම කරන්නේ? එහෙම කරන එක හරි නෑ. ඒ මදිවට කියලා තියෙනවා මම කට කැඩෙනකන් කිව්වා. මිස් මේක මෙහෙම නෙමෙයි, මිස් මේක මෙහෙම නෙමෙයි. හැබැයි පිළිගත්තේ නෑ. තමන්ගේ කැමැත්තට හැමදේම කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒ විදිහට දොස් කියනවා. කවදාවත් එහෙම කරන්න එපා. මොකද මම මේ වගේ එකක් FB දාන්න හිතුවේ නෑ. හැබැයි මම දැම්මේ එක ගත්තොත් එම සැලුන් එකකට මේක හොඳ අත්දැකීමක් වෙනවා. ඒ වගේම මට හොඳ අත්දැකීමක් නෙමෙයි ගොඩාක් මට ඉතින් ඔය වගේ ගණන් කියලා මොකද කවදාවත් ගාණක් කියන්න බෑ මේ කොණ්ඩයක් දකින්නේ නැතුව. කොහොමද ගාණක් කියන්නේ? කිසිම දෙයකදී වොලියුම් එකක් ලෙන්ත් එකක් ඔය දේවල් බලන්න ඕනේ. ඔය දේවල් බලන්න නැතුව අපිට ගණන් කියන්න බෑ. මොකද ඒ වගේම බ්‍රෑන්ඩඩ් ඒවා කරක හයි ක්වොලිටි වෙන්නත් ඕනේ. ගාණත් අඩු වෙන්න ඕනේ. එහෙනම් බ්‍රෑන්ඩඩ් ඒවා කරනවා ගාණ වැඩි කරලා. ඉතින් සාධාරණයිනේ.